අයිබෝවන් මගේ බේපිකෑ චැනල් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ගර්භණී කාලයේදී පේන හීන ගැන. සහ ඒ හීන වලට හේතු මොනවද කියලා. ඉතින් ඔයා දැන්ටමත් ගර්භණී අම්ම කෙනෙක් නම් ඔයාට තේරිලා ඇති වෙනදට පේන හීන වලට වඩා දැන් පේන හීන වෙනස්, අමුතුයි, සමහරට බය වෙලා හැරෙන විදිහේ හීන දකිනවා. ඉතින් අපි බලමු ඒ වගේ හීන වලට හේතු මොනවද කියලා. ඔයාට මෙන්න මේ වගේ හීන පේන්න පුළුවන්. ඔයාට පීරියඩ් මිස් වෙන දවස කැලෙන්ඩර් එකේ දකින්න පුළුවන්. ඊළඟට වගේ ළඟදී ප්‍රෙග්නන්ට් වෙච්ච යාළුවෝ සැරින් සැරේට හීන වලින් පේන්න පුළුවන්. පොඩි කාලේදී ඔයාව බලා ගන්න අම්මට උදව් කරපු කෙනා හෝ කීප දෙනෙක් නැවත නැවත දකින්න පුළුවන්. ඊළඟට ඔයා බබෙක් නලවනවා දකින්න පුළුවන්. ඉතින් මේ වගේ හීන දැක්කොත් ඒකෙන් ගොඩක් වෙලාවට අදහස් වෙන්නේ කෝප ගර්භණී කියලා. එහෙම නැත්නම් ගර්භණී වෙන්න බලාපොරොත්තු වෙන නිසා වෙන්න පුළුවන්. ඒ වගේ මං කිව්වා ඔයාලට අමුතු බය වෙලා නිින්දෙන් හැරෙන විදිහේ හීනක් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබට කරදරයක් වෙනවා, එහෙම නැත්නම් Tamanට හෝ තමන්ගේ ගෙදර කෙනෙක්ට කරදරයක් වෙනවා. එහෙමත් නැත්නම් අකක් මුලක් හොයලා ගන්න බැරි අමුතු විදිහේ හීන පේන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ප්‍රෙග්නන්ට් කාලේ පේන හීන වලින් අදහස් වෙන්නේ නැහැ. ඒ හීන ඇත්ත ජීවිතේ ඒ විදිහටම සිදු වෙනවා කියලා. මොකද මම මේ කියන හේතු හින්දා ඒ වගේ හීන පේන්න පුළුවන්. ගර්භණී වෙනකොට එයාගේ ඇඟේ තියෙන හෝමෝන විශාල වශයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ හෝමෝනල් වෙනස් වීම නිසා ඔය විදිහට අමුතු විකාර හීන පේන්න පුළුවන්. ඒ වගේම ඔයා පළවෙනි වතාවට නම් අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්නේ ඔයාගේ යට හිතේ තියෙනවා දරුවා ගැන ලොකු වගකීමක්. ඉතින් මේ වගකීම හින්දාම නිතරම දරුවට මොකක් හරි කරදරයක් වෙයිද කියලා බයක් තියෙනවානේ. අන්න ඒ වගේ දේවල් ආයෙ හීනෙන් පේන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා ගර්භණී වුණාට පස්සේ ඒ අම්මට හරියට නිින්ද යන්නේ නැහැ. රැට සැරින් සැරේට නිින්ද කැඩෙනවා. ඉතින් නිින්ද කැඩෙනකොට මේ විදිහට අමුතු හීන පේන්න පුළුවන්. ඉතින් අපි මේක අඩු කරගන්නේ කොහොමද? එක විදියක් තමයි නිදාගන්න වෙලාව කිට්ටු කරලා ෆෝන් එක ඔබන එක, ඒ කියන්නේ ස්ක්‍රීන් ටයිම් එක පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. එහෙම වුණොත් නිින්ද සූදායි නිින්දක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම නිදාගන්න කිට්ටු වෙලා හිත එකඟ වෙන, හිත සංසුන් වෙන දෙයක් කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒ කියන්නේ භාවනා කරන එකක්, පිරිත් ටිකක් අහන එකක්, සින්දුවක් අහන එකක් වගේ දෙයක් කරලා හිත නිදහස් කරන් නිදාගන්න කියලා. ඒ වගේ අයටත් මේ වගේ හින්න පේන එක චුට්ටක් අඩු කරගන්න පුළුවන් වේවි. ඒ වගේම නිදාගන්න කලින් මද රස්නේ වතුරෙන් ඇඟි හේදුවමත් සුවදායක නිින්දක් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ මේ වීඩියෝ එක කාට වැදගත් වුණා නම් ලයික් කරලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඔයාලට ඔයාලා හැමෝටම සුබ දවසක්.